හලු නැවතත් ආවා එහෙනම් ඕන දෙයිනේ කියලා ඇවිල්ලා අද නොසිතු වැඩ ප්‍රමාණයක් වුණා. මම ඇත්තටම මට තිබ්බේ මේ ප්‍රූනින් කරන්න විතරයි. හැබැයි unfortunately ඩ්‍රිපර්ස් උත් වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා තිබ්බේ. සෑහෙන වතුර ප්‍රමාණයක ආවේ නැති එකක් තියෙන්නේ. එතකොට සිද්ධ වුණා ඩ්‍රිපර්ස් ටික ඔක්කොම ගලවලා අපහු ඒ ටික වොෂ් කරලා ආපහු ඔක්කොම දාන්න උනා. එතකොට ඒකට ලොකු කාලයක් ගියා. මට කමන්නේ කොහොමද වැඩේ කරන්න ඕන හින්දා තමයි වැඩේ කරේ. ඊට පස්සේ මම ප්‍රූන් කරා. ඊට පස්සේ අද ඊට අමතරව වතුර ප්‍රමාණය වැඩි කරා. සාමාන්‍යයෙන් ගහකට ඇවරේජ් මම දාලා තිබ්බේ වතුර මිලිලීටර් 375යි. දැන් අද ඉඳන් වතුර මිලිලීටර් 400ක් එක පැලයකට වැටෙනවා. එතකොට ඇවරේජ් මේ වෙනකොට ලීටර් 110ක් විතර තමයි ටනල් එකට මිස්ටර් ග්‍රීන් මහත්තයා දාගන්නේ. එකත් වාර 8කටදී දාන්න තමයි මම ප්‍රෝග්‍රෑම් එක කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ප්‍රූන් කරපු ගස්. හැම ගහක්ම අද ප්‍රූන් කරා. මම ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්නම්. දැන් ටිකක් පොල් ගස් වගේ තියෙනවා. අවශ්‍ය නැති කොළ, ඊට පස්සේ අවශ්‍ය නැති බුෂස්, ෂූට්ස් ඔක්කොම කපලා තියෙන්නේ. මේ තියෙන්නේ ඉතින් මෙහෙම කළොත් ඇත්තටම පළදා වැඩිපුර ගන්න පුළුවන්. මොකද අපි ගහට ඕන විදිහට නෙවෙයි ටනල් එක තුල හදන්නේ. මට ඕන විදිහට තමයි ගහ හදන්න ඕන. ඉතින් ඒක තමයි නෝමල් තියරි එක. ඉතින් වැඩිපුර වෙලාවක් ගියේ ඒ ටික කරන්න තමයි. ඊට අමතරව අද මේ සෙන්සර් එකත් මම පත්‍ර තලය වෙත ගෙනාවා. අද තමයි දෙවෙනි පාරට මම සෙන්සර් එක පොඩ්ඩක් ඉස්සුවේ. ඒ කියන්නේ ගහ හැදෙද්දි සෙන්සර් එකත් උස්සගෙන යන්න ඕනේ. මොකද පත්‍ර තලයේ උෂ්ණත්වය තමයි සෙන්ස් කරන්නේ මේ කොන්සෙප්ට් එකේදී. ඉතින් ඔය වගේ වැඩ පිළිවෙලක් තමයි තියෙන්නේ. අද ඇත්තටම අතු ගාන්න සහ පොර බැරල් එක තව සුද්ධ කරන්න ඕන. ඒකට මහ වෙලාවක් යන්නේ නැහැ. ඒකත් ඉක්මනට කරලා අද වැඩ ටික ඉවර කරනවා. එහෙනම් අපි ගිහින් එන්න ජය වේවා.